සමහර වෙලාවට අපි අහන ප්‍රවෘත්ති ඒවා නිකන් සිරස්තල විතරක් නෙවෙයි. ඒවා ඇතුලේ අපේ ජීවිතවලටම ලොකු පාඩම් තියෙනවා. ඉතින් අද අපි කතා කරන්නේ හැම දෙමව්පියෙක්ටම දරුවෙක් බලා ගන්න ඕනම කෙනෙක්ටම අධික විඩාවේ තියෙන සැඟවුණු අනතුර ගැනත් ලදරු ආරක්ෂාවේ වැදගත්කම ගැනත් හරිව තද පණිවිඩයක් දෙන හද කම්පා කරන සිදුවීමක් ගැනයි. අප මේ සිදුවීම විග්‍රහ කරන්නේ අනාගතයේදී මේ වගේ ඛේදවාචකයක් ආයෙත් නොවෙන්න වග බලා ගන්න උදව්වක් විදියටයි. ඇත්තටම අපි ආදාළ පවුලේ පෞද්ගලිකත්වයට සම්පූර්ණයෙන්ම ගරු කරනවා. ඒ නිසා අපි අවධානය යොමු කරන්නේ මේ සිදුවීමෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් දේවල් ගැන විතරයි. හොඳයි. අපි මුලින්ම බලමු මේ සිද්ධිය මොකක්ද කියලා. මේ කතාවේ හරය වෙන්නේ ගෙදරදී සිද්ධ වෙච්ච ඇදවැටීමක් නිසා මාස 2කමාරක් විතර වයස පුංචි බිලින්දියකගේ ජීවිතය නැතිවීම. ඉතින් ඇත්තටම මොකක්ද උනේ? වාර්තා වෙන විදිහට මේ තාත්තා රෑ මුරේ වැඩ කරලා ගෙදර ඇවිත් ඉඳලා තියෙන්නේ හිතා ගන්නවත් බැරි තරම් මහන්සියකින්. අඬන දරුවෝ සනසන්න වඩාගෙන ඇවිදින එක ගොඩක් දෙමෝපියෝ කරන සාමාන්‍ය දෙයක් නේ. ඒත් මේ සිදුවීමෙන් අපිට පේනවා ඒ සරල ක්‍රියාවයි දරාගන්න බැරි මහන්සියයි එකතු වුණාම කොච්චර භයානක වෙන්න පුරවන්ද කියලා. මේක එකපාරටම වෙච්ච දෙයක් නෙවෙයි. ඒ වෙනුවට හරියට එකින් එකට සම්බන්ධ වෙච්ච සමහර විට පොඩි කියලා හිතෙන දේවල් ටිකකේ අවසාන ප්‍රතිඵලයක්. අපි බලමු මේ සිදුවීම් දාමය කොහොමද එකට ගැට ගැහුනේ කියලා. බලන්න මේ පියවර දිහා. එකක් අනිත් එකට කොහොමද පාර කැපුවේ කියලා. රෑ වැඩ මුරයක වෙහෙස ඒකත් එක්ක දරුවව සනසන්න තියෙන උවමනාව. මේ දෙක එකතු වුණාම අපේ ශරීරයට පාලනය කරගන්න බැරි තැනකට එන්න පුරුවන්. ඒ තත්පරයකට ගිය නිින්ද තමයි මේ හැම දෙයකම ආරම්භය වුනේ. ඉතින් අපිට පැහැදිලිවම පේනවා මේක තීරණාත්මක සාධක තුනක එකතුවක් කියලා. 1. දරුවව බලාගන්න කෙනාගේ අධික මහන්සිය. 2. නිදිමතෙන් දරුවව වඩාගෙන ඉන්න එක. 3. සිමෙන්ති වගේ තද පොළොවක්. මේවා වෙන වෙනම ගත්තම අවදානම් මේ තුනම එකට එකතු වුණාම තමයි මේ වගේ ඛේදවාචකයක් නිර්මාණය වෙන්නේ. මේ වෛද්‍ය නිගමනයෙන් අපිට තේරෙනවා වැටීමක භෞතික ප්‍රතිවිපාක කොච්චර දරුණු වෙන්න පුරවන්ද කියලා. විශේෂයෙන්ම සිමෙන්ති වගේ තද මතු පිටක වැදුනම පුංචි බබෙක්ගේ සියුම් ඔලුවට වෙන්න පුරවන් හානිය හිතා ගන්නවත් බෑ. ඒත් කතාව එතනින් ඉවර වුණේ නෑ. ඇත්තටම ඊට පස්සේ වෙච්ච දේවල් තවත් සංකීර්ණයි. ඒකට බය, අමාරු තීරණ සහ අන්තිමට නීතියම පැත්තත් එකතු වුණා. බලමු ඊළඟට මොකක්ද උනේ කියලා. බලන්න මේ වගේ දෙයක් වුණාම ඇතිවෙන බය, ඒ කම්පනය, ඒකත් එක්ක දෙමෝපියෝ මුලින්ම ඇත්ත වසන් කරලා තියෙනවා. ඒක සමහර වෙලාවට මනුෂ්‍ය ස්වභාවයක් වෙන්න පුරුවන්. ඒත් ඒ නිසාම ඇත්ත හොයාගන්න පොලිසියට ලොකු විමර්ශනයක් කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේකෙන් පැහැදිලි වෙනවා නීතිය ඉස්සරහදී චේතනාව විතරක් නෙවෙයි වැදගත් වෙන්නේ කියලා. ඒ කියන්නේ කාට හරි හානියක් කරන්න ඕනකමක් තිබ්බේ නැති වුණත් තමන්ගේ නොසැලකිල්ල නිසා කෙනෙක් මිය ගියොත් ඒකට නීතියෙන් වග කියන්න වෙනවා. හොඳයි. මේ හැම දෙයකින්ම පස්සේ අපි එනවා වැදගත්ම තැනකට. ඒ තමයි මේ වගේ ඛේදවාචකයක් ආයෙත් නොවෙන්න අපි මොනවද කරන්න ඕනි කියන එක. අපි මේ ඉගෙන ගත්ත දේවල් හැමෝටම අනුගමනය කරන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රියාමාර්ග බවට පත් කරගමු. මෙන්න වෙනස. හරිම සරලයි ඒත් ජීවිතයක් බේරගන්න පුළුවන්. හොඳටම මහන්සි නම් හිටගෙන ඉන්නවට වඩා වාඩි වෙන එක කොච්චර ආරක්ෂිතද? හදිසියෙන් නිින්ද ගියත් දරුවා බිම වැටෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩු වෙනවා. මේවා අපිට එදිනෙදා ජීවිතයට එකතු කරගන්න පුළුවන් හරිම සරල දේවල්. මහන්සිනම් වීරයෙක් වෙන්නන්න නැතුව දරුවව ආරක්ෂිත තැනකින් තියලා උදව් ඉල්ලන එක තමයි හරිම දේ. ඒ වගේම ගෙදර පරිසරයේ ටිකක් ආරක්ෂිත කරගන්න එකත් අනතුරක හානිය අවම කරන්න ලොකු උදව්වක් වෙනවා. අපි මේ විග්‍රහය අවසන් කරද්දී අපි මේ ගැන හිතන විදිහ ටිකක් වෙනස් කරගන්න ඕන. ලදරු ආරක්ෂාව කියන්නේ එක අනතුරක් වළක්වන එක විතරක් නෙවෙයි. ඒක නිරන්තරයෙන්ම පවතින දැනුවත්කමක්. ඒක ඇත්තටම අපි හැමෝගෙම වගකීමක්. ඉතින් මේ මුළු කතාවෙම අපිට කන්න තියෙන ලොකුම පණිවිඩය තමයි දරුවෙක්ව බලා ගන්න කෙනෙක්ගේ ශරීර සෞඛ්‍යය ඒ දරුවගේම ආරක්ෂාවට කෙලින්ම සම්බන්ධයි කියන එක. තවන්ගේ සීමාවන් හඳුනාගෙන වැඩ කරන එක දරුවගේ ආරක්ෂාවට අත්‍යවශ්‍ය දෙයක්. අවසාන වශයෙන් මේ සිද්ධිය අපිට ලොකු ප්‍රශ්නයක් ඉතුරු කරනවා. මේක එක පෞලක ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. ලෝකෙ පුරාම අලුතෙන් දෙමෝපියෝ වෙන අය මුහුණ දෙන පීඩනය ගැනත් මේකෙන් කියවෙනවා. ඉතින් සමාජයක් විදියට ඒ වගේ අයට උදව් කරන්න අපිට මොනවද කරන්න පුළුවන්? සමහර විට ඊළඟ ඛේදවාචකයේ වළක්වන්න උත්තරේ තියෙන්නේ ඒ ප්‍රශ්නය ඇතුළේ වෙන්න පුළුවන්.